ආයිබෝන් දරුවනේ දවසේ ගැටලුව අංක 56. එතකොට බලන්න මේ අංක 56 යටතේ අපි සාකච්ඡා කරන ගණිත ගැටලුව තුල අපිට දීලා තියෙනවා මෙන්න මේ රූපය ඝනකයක් වීමට තව කුඩා ඝනක කීයක් අවශ්‍ය වේද කියලායි ගැටලුවේ තියෙන්නේ. හරි. එතකොට දැන් අපි දැනගන්න ඕනේ පුතේ මෙන්න මේව. ඝනකයක් වෙන්න නම් එයාගේ උස දිග පළල. හරි. උස දිග පළල සමාන විය යුතුයි. ඒතර මේකේ වැඩිපුරම තියෙන ආගිය අපි බලුවොත් උස 4ක් තියෙනවා. මේ කුඩා ඝනක 4න්නේ. එහෙනම් දිගත් කීයක් වෙන්න ඕනද? 4ක් විය යුතුයි. පළලත් 4ක් විය යුතුයි. ඒතර මේකේ මුළු ඝනක ප්‍රමාණය එන්න නම් මුළු ඝනක හරි මුළු ඝනක ප්‍රමාණය එන්න නම් දරුවෝ බලන්න මෙන්න මේම මුළු ඝනක ප්‍රමාණය එන්න නම් අපි දන්නවා 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. ඒතර උත්තරේ කීයද පුතේ? 64යි. හරි. දැන් එතකොට ඊළඟ ප්‍රශ්නය තමයි අප දැනගත යුතු වෙනවා දැනට තිබෙන ඝනක ප්‍රමාණය. තිබෙන ඝනක ප්‍රමාණය. හරි. ඒතර ඇති ඝනක ප්‍රමාණය ගත්තොත් මේ බලන්නකෝ මේ පිළේ තියෙන 1 2 3 4යි නේ. 4 4 8 12 16 මේ කොටස නැතුව පුතේ 4යි 8යි 12යි 16යි. හරි. මේ කොටස බලමුකෝ මේකත් 4යි 8යි. ඒ කියන්නේ 20යි 24යි. හරි. දැනට තියෙන ප්‍රමාණය කීයද? 24යි. තියෙන ප්‍රමාණය 24යි. එතකොට අපිට තව අවශ්‍ය ප්‍රමාණය බැලුවොත් මුළු ඝනක ප්‍රමාණයෙන් දැනට තිබෙන ප්‍රමාණය අඩු කළොත් බලන්න කීයක් වෙනස වෙනවද? එහෙනම් තව කීයක් අපිට අවශ්‍යද? කුඩා ඝනක 40ක් අවශ්‍ය වෙනවා. හරි. මොකද මේ පැත්තට 4 වගේම පුතේ මේකටත් මේක දික් වෙන්න වෙනවා මේක දික් වෙන්න එපා. පැහැදිලිද? එතකොට මේ පිරෙන ප්‍රමාණය මේ අඩු තැන් වලට මේ ඔක්කොම ආවම තව කුඩා ඝනක 40ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේක සම්පූර්ණ ඝනකයක් බවට පත් වෙන්න. මොකද මේක මුළු ඝනකයේ තිබෙන ඝනක ප්‍රමාණය 64. කර ඒකයි අපි කලින් ගැටලුව වල අපිට අවබෝධයක් තියෙන දරුවන්ට ඝනකයක මුළු ඝනක ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? දරුවෙක්ට මේ අවබෝධය නැත්තම් ඝනකයක් වුණොත් උස දිග පළල සමාන වෙන්න ඕනේ කියන එක අවබෝධය තිබිය යුතුයි. එහෙම නැති වුණොත් මේ ගැටලු විසඳා ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අර ප්‍රශ්න පත්‍රයක ගැටලු විසඳීමේදී දරුවන්ට මෙවැනි දැනුම ඉතාමත් අවශ්‍ය වෙනවා. එහෙනම් දරුවෝ ජය වේවා.